හෙලෝ කොහොමද? ගොඩ කාලෙකට පස්සේ ආයෙත් අරන් ආවා මම හදපු රසම මේ දවස්වල YouTube එකේ දාපු වීඩියෝස් වලට වෙච්ච පොඩි ප්‍රශ්න ටිකක් නිසා මට එඩිට් කරගන්න වීඩියෝ කරගන්න මොකද කරගන්න හම්බුනේ නැහැ. දැන් මේ ප්‍රශ්න ටික ටිකක් හරි. ඉතින් මෙන්න මේක තමයි අද මගේ මෙනු එක. චිකන් කලවට හදලා පරිප්පු බත් වම්බුඩු සලාදයක් හදලා තියෙනවා ටිකක් වෙනස් විදියට. එහෙනම් අපි ඉස්සෙල්ලාම බලමු මම කොහොමද මේ චිකන් එක හදාගත්තේ කියලා. මෙන්න මේ විදිහට සුපුරුදු පරිදි මම හැමදාම වගේ මට ඕන කරන බඩු ටික ඔක්කොම ළඟට මේක ලෑස්ති කරගත්තා. මගේ එරින්නේ නැති වෙන්න. මෙන්න මේ ටික තමයි මම අද ලෑස්ති කරගෙන තියෙන්නේ. ඉස්සෙල්ලාම මම චිකන් ටික හොඳට හොදලා ඒකට කහ කුඩු, මිරිස් කුඩු, අමු 3-5 දාලා ඒත් එක්ක මේකට යෝගට් එකක් දාලා හොඳට මේ අතගාලා චුට්ටක් පැත්තකින් තියාගන්නවා. මේකට මේ මීකිරි දානව නම් තමයි ගොඩක් රස. ඒත් අද මට මීකිරි තිබුණේ නැති නිසා මම දැන් යෝගට් එකක් මේ ටික දාලා මම මේක සීසන් වෙන්න චුට්ට වෙලාවක් පැත්තකින් තියාගන්නවා. හොඳට මෙන්න මේ විදිහට මේ ටික ඔක්කොම දාලා මම දැන් මේක හොඳට අතගා ගන්නවා. මෙන්න මේ විදිහට හොඳට අර මස්ලේ හොඳට මේ වටික වදින්න හොඳට මේ විදිහට අතගාගෙන මම මේ චුට්ටක් පැත්තකින් තියාගන්නවා. මේ මස් එක ඇත්තටම හරිම රසයි. මමත් මේක මේ YouTube එකෙන් දැකලා මේ හදපු එකක්. ඒක ඇත්තටම මාරම රසයි. මෙන්න මේ විදිහට හොඳට අනලා අපි ඒක මෙන්න මෙහෙම පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මම මේකට වෙනම ලුණු කපාගෙන තියෙනවා. සාමාන්‍යතර මේ චූටි ලුණු ගිරි දෙකක්, අමු මිරිස්, කරපිංචයි අමු මිරිසුයි මම තෙලේ බැදලා තමයි අරගෙන තියෙන්නේ. ඊට පස්සේ මම කරන්නේ ඒ අර අමු මිරිස් කරපිංච බෙදපු තෙල් එකේටම අර කපාගත්තු ලුණු ටික දාලා හොඳට ටෙම්පරාදු කරනවා. මේක ටෙම්පරාදු කරනකොට අපි අර වෙනද ටෙම්පරාදු කරනවා වගේ අර සාමාන්‍ය ගානට නෙමෙයි මේක අර බ්‍රවුන් කලර් වෙනකම්ම මම ටෙම්පරාදු කරා. එහෙම තමයි මේ මෙනු එකේ තියෙන්නේ. මෙන්න මේ ගානට වෙනකම්. දැන් මේක හොඳ සුවඳයි. මෙන්න මේ ගානට වෙනකම්ම මේක හොඳට ටෙම්පරාදු කර ගන්න ඕන. එහෙම නැතුව අර මස් එක දාලා ඇත්තටම මේකේ රස ගන්න බෑ හරියට. මෙන්න මෙහෙම ටෙම්පරාදු මේ ගානට මෙන්න මේ බ්‍රවුන් කලර් එකට ටෙම්පරාදු වුණාට පස්සේ තමයි මම අර කුළුබඩු ටික දාලා ලිමිට් දාලා සීසන් වෙන තියාගත්ත චිකන් ටික මම මේකට දැන් දාගන්නවා. මෙන්න මේ විදිහට දාලා මේක හොඳට ටිකක් කලවම් කරලා ඊට පස්සේ මම කරන්නේ මේක මේ මස් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාලා මේක වහලා ටිකක් තැම්බෙන්න තියෙනවා. ටිකක් කියන්නේ අර අපි දාපු වතුරේ හිඳීගෙන එනකන් මේක වහලා තමයි මේ තැම්බෙන්න තියන්නේ. මම මේ දැන් මේ අර අපි සීසන් වෙන්න තිබ්බ එකට ඒ අනපු එකටම වතුර දාලා මේ ඒ වතුර ටික තමයි මම මේ දැම්මේ. දැන් මේක මම කරමූඩියකින් වහලා හොඳට තැම්බෙන්න තියෙනවා. හරි. ඊට පස්සේ මම හදාගන්න හදන වම්බුඩු එක මම වම්බුඩු ටික නම් බැදගත්තා. මෙන්න මේ ගානට බැදගෙන මම ඒක හදාගත්තේ ලූණුයි අමු මිරිසුයි දාලා. අද මම ඒකට දාගත්තා මේ සියඹලා. ලූණුයි අමු මිරිසුයි එක සියඹලයි ආයේ ඒකට දාගන්නවා මම සීනි චුට්ටක්. සීනි පොඩ්ඩකුයි සියඹලයි ලුණුයි දාලා මේක හොඳටම අනා ගන්නවා. මේකත් හරියම රසයි. ඊට පස්සේ මේක මම හොඳට මේ විදිහට අනා ගන්නවා. මේක අර සීනි පැණි රසයි ඇඹුලයි එක මාරම රසයි. දැන් මේ චිකන් එක මෙන්න මේ ගානට මේ තැම්බිලා තියෙනවා. දැන් අපි වහන්න ඕනේ. දැන් අපි අර බැදගත්ත කරපිංචයි ආමරිස් ටිකයි දාලා චුට්ටක් අත ගාලා අර හුමාලෙන්
උමාල එළියට යන්න දීලා ඔය විදිහට චුට්ටක් මේ ආපහු චුට්ටක් අත ගාලා මේ ලිපේ තැම්බෙන්න දෙන්න ඕනේ. අනර කරපිංච මේකට මේ මෙනු එකේ තියෙන්නේ මේකට මේ අර කරපිංච තමයි හොඳට දාගන්න. ඒක තමයි ගොඩාක් සුවඳ. දැන් මේක මාරම සුවඳයි මේ වෙලාවට. ඊට පස්සේ තව පොඩි එකක් තියෙනවා මේකට කරන්න. මේ මම මේ ගම්බිරිස් අරන් තියෙන්නේ. ගම්බිරිස් ඇට කබලේ බැදලා ඒක බ්ලෙන්ඩ් කරලා අරගෙන තියෙන්නේ මම. ඊට පස්සේ දැන් මේ අන්තිමට මේක මේ ලිපෙන් බාන්න ලං වෙලා තමයි මම මේ ගම්බිරිස් ටික දාලා ඒකත් හොඳට ඊට පස්සේ මේ විදිහට කලවම් කරගන්නවා. ඇත්තටම කෙලගිනනවා මේක දැක්කම මේක මාරම රසයි. මෙන්න මේ විදිහට හොඳට අනාගන්න. හරි මේක තමයි අද මං හදපු චිකන් කරි එක.